හායි අද අපි බලමුද මගේ 4 cakes day එකක්. ඉතින් මුලින්ම අද තියෙන්නේ මෙන්න මේ විදිහේ හරිම ලස්සන charm wafer paper cake design එකක්. ඉතින් මෙතනදී කස්ටමර් මගෙන් order කළේ gram 500ක cake එකක්. ඔයාලට මේ පේන විදිහට gram 500ක cake එකක් මම අඟල් 6 tray එකේ මේ වෙනකොට bake කරලා crumb coat කරගෙන තියෙනවා. final coat කරලා තමයි cake එකේ design ටික මම පටන් ගන්නෙ. ඉතින් මෙන්න මේ wafer paper cake design එක මමත් first time තමයි try කළේ. මේ cake එක හදන full video එක මම වෙනම තව video එකකින් අරගෙන එන්නම්. ඒ කේක් එක හදන්න කලින් ඔයාලට මේ පේන විදියට තමයි මම කේක් එකේ ෆයිනල් කෝට් එක ඇප්ලයි කරලා කේක් එක හොඳට නීට් කරගෙන ෆ්‍රිජ් එකට දැම්මා විනාඩි 10ක් වගේ හොඳට කේක් එක සෙට් වෙන්න. හරි ඔන්න එහෙනම් ඉතින් මේ කේක් එක හදන සම්පූර්ණ වීඩියෝ එක මම තවත් වීඩියෝ එකකින් අරගෙන එනකම් අපි දැන් යමුකෝ අනිත් කේක් එක හැදෙන විදිය බලන්න. ඉතින් මෙතන තියෙන්නේ ග්‍රෑම් 500ක බටර් කේක් එකක්. අඟල් 6 කොටු ට්‍රේ එකක තමයි කේක් එක බේක් කරලා අරගෙන තියෙන්නේ. ක්‍රම් කෝට් කරලා ෆ්‍රිජ් එකේ විනාඩි 10ක කාලයක් තියලා බටර් අයිසින් එක සෙට් වුණාට පස්සේ ෆයිනල් කෝට් ඇප්ලයි කරන ගමන් තමයි මේ ඉන්නේ. ඒ වගේම තමයි මේ විදිහේ කොටු කේක් ඩිසයින් බටර් අයිසින් එකෙන් කවර් කරනකොට අපි ටිකක් වැඩිපුර සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද මේ වගේ මේ කොන් හතර අපි නීට් කරනකොට හොඳ ෂාප් එකට මේක හදා ගන්න ඕනේ. එහෙම නැති වුණොත් එහෙම මේ කොටස් වෙනම කැතට පේන්න පුළුවන්. ඒ නිසා ඉතින් හිමින් සැරේ කොටු කේක්ස් වලට පොඩි වැඩි වෙලාවක් දීලා තමයි අපි කේක් එක නීට් කරගන්න ඕන වෙන්නේ. බටර් අයිසින් එක ඇප්ලයි කරලා හිමින් සැරේ කේක් එක නීට් කරගත්තට පස්සේ කේක් එකේ වටේ කොටසටයි උඩ කොටසටයි මම මේ විදිහට පුංචි ඩිසයින් එකකුත් ඇඩ් කරගන්නවා. ඉතින් මට මේ ඕඩර් එක ලැබුණ විදිය කියන්න බැරි වුණානේ. මේ ඕඩර් එක අපේ ගෙවල් ළඟ නංගි කෙනෙක්ගේ බර්ත්ඩේ එකක් වෙනුවෙන් තමයි මම මේ රෙඩි කරන්නේ. ඉතින් මම බිස්නස් එක පටන් අරගෙන අවුරුදු 5ක වගේ කාලයක් වෙනවා. අපේ අහල පහල ගෙවල් වලින් ඇත්තටම මම ඕඩර්ස් ගන්න හරිම අඩුවෙන්. ඕඩර්ස් ගන්න නෙමෙයි මට ඕඩර්ස් එන්නේ හරිම අඩුවෙන්. මොකද ඔන්ලයින් කරන නිසා ගොඩක් අහල පහලින් නෙමෙයි ටිකක් දුරින් තමයි පේජ් එකට මැසේජ් කරලා ඕඩර්ස් එන්නේ. ඉතින් මේ නංගිලා මට මතක ඇති කාලේට මේ කේක් හදාගන්න 4 හෝ 5 වෙනි සැරේ යාලා තමයි ගෙදරට ඇවිල්ලා කේක් එකක් ඕනි කියලා මගෙන් කේක් එකක් ඕඩර් කරන මට ඉන්න එකම කස්ටමර්. කේක් ඩිසයින් එකක් නම් යාලා සිලෙක්ට් කරලා තිබුණේ නැහැ. නංගිට ගැලපෙන විදිහට ලස්සන පුංචි ඩිසයින් එකක් හදන්න කියලා. එයාගේ අම්මා තමයි ඕඩර් එක දැම්මේ. ඒ විදිහට හදපු ලස්සන කේක් ඩිසයින් එක තමයි මේ තියෙන්නේ. අන්තිමටම මේ කේක් එක උඩින් මම non edible butterflies ලා කීප දෙනෙකුත් එකතු කළා. අන්තිමටම කේක් එකේ ෆොටෝ එකකුත් මම ඇටච් කරන්නම්කෝ. ඉතින් මේ තියෙන්නේ අද දවසේ 3 වෙනි කේක් ඩිසයින් එක. කිලෝ 1ක බටර් කේක් බේස් එකකින් හැදෙන මේ කේක් එක ග්‍රෑම් 500 බැටර් එක පාවිච්චි කරලා අඟල් 6 ට්‍රේ එකේ දෙපාරකට බේක් කරලා අරගෙන තමයි මේ හයිට් එක මම අරගෙන තියෙන්නේ මෙතනදී. ඉතින් මේ ඕඩර් එක ගැන කියනවා නම් මාත් එක්ක අපේ ඔෆිස් එකේ වර්ක් කරන කෙනෙක් තමයි මේ ඕඩර් එක මට දුන්නේ. අපේ ඔෆිස් එකේ කිව්වට අපේ කම්පැනි එකේ වෙන බ්‍රාන්ච් එක තමයි ආ වර්ක් කරන්නේ. ඉතින් එයාගේ 26 වෙනි බර්ත්ඩේ එකට තමයි මේ ලස්සන කේක් එක අපෙන් ඕඩර් කළේ. කේක් ඩිසයින් එක එවලා තීම් කලර් එක කියලා ඒ තීම් එකට ගැලපෙන විදිහට පාට මැච් කරලා කේක් එක හදන්න කියලා තමයි කිව්වේ. ඉතින් ඒ කේක් එකත් හරිම ට්‍රෙන්ඩින් මේ දවස්වල යන වින්ටේජ් තීම් කේක් ඩිසයින් එකක්. ඒක හැදෙන විදිහ තමයි ඔයාලා මේ දකින්නේ. මේ වෙනකොට නම් ඉතින් ෆයිනල් කෝට් එකත් කරගෙන ඉවරයි. මේ බලන්නකෝ ඉතින් දැන් වෙලාව. ඉතින් මේ කේක්ස් හතරම මගෙන් ඊළඟ දවසේ උදේ සාමාන්‍යයෙන් උදේ 10 වගේ වෙනකොට ඕනි කියලා කස්ටමර්ස්ලා රික්වෙස්ට් කළා. ඒ හින්දා කලින් දවසේ රෑ 12ට වගේ තමයි මම කේක්ස් ටික හදන්න පටන් ගත්තේ. පේනවනේ ඉතින් දැන් මේ වෙනකොට වෙලාව. ඉතින් අද ඉරිදා දවසක්. අන්න ඒ නිසා කොහොම හරි කෙල්ල වැඩේ කොට දාගත්තා. සතිය දවසක් වගේ වුණා නම් වැඩේ කරලා හමාරයි. ඉතින් තව කියන්න ඕන දෙයක් තමයි මේ කේක්ස් හතරක් කියන එක සාමාන්‍ය කෙනෙක්ට නම් ලොකු දෙයක් නොවෙන්න පුළුවන්. මම කලිනුත් කියලා තියෙනවානේ මම ෆුල් ටයිම් ජොබ් එකක් කරන අතරතුර තමයි මගේ බිස්නස් එක මේ විදිහට කරගෙන යන්නේ කියලා. ඉතින් මට බිස්නස් එක වෙනුවෙන් තියෙන කාලය හරිම සීමිතයි. මොකද ෆුල් ටයිම් ජොබ් එකක් කරලා ගෙදර ඇවිල්ලා මගේ අනිත් දේවලුත් කරගෙන තමයි මම බිස්නස් එක වෙනුවෙන් මගේ කාලය යොදවන්නේ. ඉතින් හරිම අමාරුයි හිතන තරම් මේ හැමදේම ලේසි නැහැ. ඒ කොහොම වුණත් මගේ දවස කොච්චර බිසි වුණත් මට කොච්චර මහන්සි වුණත් කේක් එකක් හදන්න තියෙන දවසට මම මුලින්ම මගේ මයින්ඩ් එක හදාගන්නේ මට කොච්චර මහන්සි වුණත් අද දවස කොච්චර අමාරු වුණත් මේ කස්ටමර් කෙනෙක් මට මුදලක් දීලා මගේ මේ ප්‍රොඩක්ට් එක ගන්නේ එයාලා මාව විශ්වාස කරලා. ඉතින් ඒ නිසා කොහොම වුණත් මම එයාලට දෙන ප්‍රොඩක්ට් එක හොඳ ක්වොලිටි එකකට හොඳ රසකට ලස්සනට දෙන්න ඕනේ. ඒ වෙනුවෙන් මම මට පුළුවන් උපරිම දේ මගේ කස්ටමර් වෙනුවෙන් කරනවා කියන තැන ඉඳලා තමයි මම මගේ වැඩේ පටන් ගන්නෙ. ඉතින් මං හිතනවා මේ අවුරුදු 5ක් පුරාවට මගේ බිස්නස් එක මේ විදිහට ලස්සනට ගලාගෙන යන්න ඒකත් මූලිකම හේතුවක් වෙන්න ඇති කියලා. ඒ කොහොම වුණත් කතාවෙන් කතාව ඒ කේක් එක හදලත් ඉවරයි. ඔන්න දැන් තියෙන්නේ අන්තිම කේක් එක හැදෙන විදිය බලන්න. ඉක්මනට මේ කේක් එක ගැන කියලා ඉන්නම්කෝ. මතකද මම ඊට කලිනුත් වීඩියෝ එකක් අප්ලෝඩ් කළා මට කැමති විදියට හැදුන කේක් ඩිසයින් එකක් කියලා. ඉතින් මෙන්න මේකත් මට කැමති විදිහට මට ඕන විදියට හැදුන කේක් එකක්. මොකද
මේ ඕඩර් එක මට දුන්නේ මගේ හොඳම යාළුවෙක්ගෙන්. ඇත්තටම මගේ හොඳ යාළුවෙක් නෙමෙයි. මගේ බොයිෆ්‍රෙන්ඩ්ගේ හොඳම යාළුවෙක් තමයි මේ ඕඩර් එකත් මට දුන්නේ. කලින් ඕඩර් එක දුන්නේත් ඒගොල්ලොම තමයි. මේක ඒ යාළුවාගේ වයිෆ් වෙනුවෙන් තමයි මේ විදිහට රෙඩි කරන්නේ. ඉතින් මෙතනදිත් එයා ඕඩර් එක දුන්නේ වයිෆ්ට ගැලපෙන ලස්සන ඩිසයින් එකකින් කේක් එක හදලා ගිහින් දෙන්න කියලා. මට ෆුල් නිදහස තිබුණා මගේ අයිඩියාස් අරගෙන කේක් එක හදන්න. අන්න ඒ විදිහට හදන කේක් එක බලන්නකො ලස්සනද කියලා. දැන් ඔයාලා මේ කලර් එක මොකක්ද කියලා මගෙන් අහනවා කියලා මම දන්නවා. මේ කලර් එක ගැන කියනවා නම් ඇත්තටම මේක මමවත් හිතපු නැති කලර් එකක්, කලර් කම්බිනේෂන් එකකින් හදන කලර් එකක්. ඔයාලා දැක්ක නේද? දෙවෙනියට මම හදපු කේක් ඩිසයින් එකට පාවිච්චි කරපු පින්ක් කලර් එක. එතනදි මම පාවිච්චි කළේ රසාකෝ බ්‍රෑන්ඩ් එකේ එන පින්ක් ක්‍රොස් කියන කලර් එක මට මතක විදිහට. ඊට පස්සේ හදපු බ්ලූ කලර් කේක් ඩිසයින් එකේ කලර් එක මතකද? ඒකට මම පාවිච්චි කළේ රසාකෝ බ්‍රෑන්ඩ් එකේම එන බ්‍රිලියන්ට් බ්ලූ කියන කලරින් එකෙන් චූටිම ප්‍රමාණයක්, හරිම පොඩි ප්‍රමාණයක් පාවිච්චි කළා තමයි ඒ ලයිට් බ්ලූ කලර් එක මම හදාගත්තේ. ඉතින් මේ කේක් දෙකම හදලා ඉවරුනාට පස්සේ ඒ දෙකෙන්ම ලොකු බටර් අයිසින් ප්‍රමාණයක් ඉතුරු වෙලා තිබුණා. මට නිකමට හිතුණා මේ දෙක චුට්ටක් මික්ස් කරලා බලන්න ඕනි මොන වගේ කලර් එකක් එයිද කියලා. චුට්ටක් මික්ස් කරාම හරිම ලස්සන කලර් එකක් ආවා. මේ තමයි ඒ කලර් එක. ඉතින් ෆුල් බටර් අයිසින් ටික ඔක්කොම එකට කලවම් කරලා හදාගත්තු කලර් එක තමයි මේ තියෙන්නේ. මට ඉතින් මේක හදන්න ගත්තු ප්‍රමාණයන් වලට කියන්න තේරෙන්නේ නැහැ. කොහොම වුණත් හරිම ලස්සන කලර් එකක්. මම දන්නේ නැහැ මේ කලර් එකට සමාන කලරින් ෂොප් වල ගන්න තියනවාද කියලා. ඔයාලටත් මේ කලර් එකට ආස හිතුණා නම් try කරලා බලන්නකෝ. ඇත්තටම ෆොටෝස් වලටත් පේනවට වඩා හරිම ලස්සන look එකක් තමයි කේක් එකේ ෆයිනල් එකට ආවේ. හරි. ඉතින් පේනවනේ කතාවෙන් කතාව ඔන්න ඔය විදිහට තමයි කේක්ස් 4ම මම රෙඩි කරගත්තේ. ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන් වේෆර් පේපර් කේක් ඩිසයින් එකේ ෆයිනල් ලුක් එක. කලිනුත් කිව්වා වගේ කේක් එක හදන විදිහ ස්ටෙප් බයි ස්ටෙප් මම වෙනම වීඩියෝ එකකින් අරගෙන එන්නම්කෝ. කලින් දවසේ රෑ 12ට පටන් ගත්ත වැඩ ටික ඉවර වෙනකොට මේ වෙලාව වෙද්දි වෙලාව උදේ 7:00මාරක් පහු වෙලා. ඉතින් මේ විදිහට හදාගත්තට මදි. දැන් මේ ටික බොක්ස් එකට දාලා ෆොටෝස් වීඩියෝස් අරගෙන ඒ ටික ඔක්කොම ඉවර වෙද්දිත් වෙලාව 9:00 වගේ වුණා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි කේක්ස් 4ක් එක්ක මගේ අද දවස. ඇත්තටම දවස නෙමේ අද රෑ ගෙවුනේ. රෑ කියන්නේ රෑ ඉඳලා එළි වෙනකන් වෙලාව ගෙවුනේ. කේක්ස් ටිකේ හැඩ බලලා ෆොටෝස් වීඩියෝස් ගොඩාක් අරගෙන මෙන්න මේ විදිහට තමයි ඩිලිවර් කරන්න මම රෙඩි කළේ. මේ කේක්ස් වලින් දෙකක් පික්මී වලින් තමයි අපි ඩිලිවර් කළේ. ඊටු දෙක ගන්න මගේ කස්ටමර්ස්ලා ආවා. කලින් වීඩියෝ එකේදී ඔයාලා මගෙන් අහලා තිබ්බා කොහොමද කේක්ස් පික්මී එකේ ඩිලිවර් කරන්න කියලා. ඉතින් ඒ ගැන වීඩියෝ එකක් මම අනිවාර්යයෙන්ම ඉස්සරහට අරගෙන එන්නම්. අනිවාර්යයෙන්ම ලයික් කරන්න, ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. එහෙනම් ඉතින් ආයිමත් මේ වගේ ලස්සන කේක් කතාවක් අරගෙන එනකන් අදට මම ගිහින් එන්නම්. Bye. Thank you for watching.